හරි ඉතින් අද මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ කොහොමද calculator app එක භාවිතා කරලා හරියටම ෆොටෝ එකක් එහෙම නැත්නම් app එකක් hide කරගන්න කියලා. හරි ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා Play Store එක open කරගන්න ඕන. ඉතින් මම මගේ Play Store එක open කරගන්නවා. ඊට පස්සේ search bar එකේ calculator කියලා search කරගන්න. ඉතින් උඩින්ම වැටෙනවා calculator කියලා. අන්න ඒක search කරගන්න. හරිද මෙන්න මේ විදිහට search කරාන් පස්සේ ඔයාලට calculator set එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන hide to calculator lock කියන අන්නේ app එක ඔයගොල්ලෝ install කරගන්න ඕන මෙන්න මේ app එක. ඉතින් මේක දැන් මම install කරගෙන තියෙන්නේ. ඒකින්ද මම දැන් මේක open කරගන්නවා. හරි ඉතින් මේක open කරගත්තන් පස්සේ මෙන්න මේ වගේ agree and continue කියලා එකක් වැඩෙනවා. මෙන්න මේ agree and continue කියන එක ඔයා click කරගන්න. හරිද ඊට පස්සේ මෙන්න මේ allow කියන එක දෙන්න. ඊට පස්සේ අපිට කියනවා අපිට කැමති password එකක් pin code එකක් දාන්න කියලා. ඉතින් ඒක තමයි අපේ මේකේ lock එක. ඉතින් මම මෙතන තියෙන go it කියන එකක් දෙනවා. හරි ඉතින් ඊට පස්සේ අපි මේකට දෙන්න ඕන password එකක්. ඉතින් මම මේකට password එකක් දෙනවා. ඉතින් මෙන්න මේ password එක තමයි අපි මේ app එකට log වුණාන් පස්සේ ඒ password එක ගහලා මෙන්න මෙතන ඉරි දෙයක් තියෙන සමාන කිරීම අන්න ඒක දෙන්න ඕන. ඉතින් password එක ගහලා මෙන්න මේ සමාන කිරීම දුන්නාන් පස්සේ අපිට ආයේ ඒ password එකම නැවත ගහන්න ඕන. හරි ඉතින් මම password එක දීලා මෙන්න මේ විදිහට ඉරි දෙක hit කරනවා. ඉතින් ඔයාලට දැන් මේ screen එකේ කිසිම දෙයක් බලා ගන්න බෑ. මොකද අපි දැන් මේ app එක ඇතුළේ ඉන්නේ. ඉතින් app එක ඇතුලේ තියෙන කිසිම දෙයක් අපිට මෙන්න මේ විදිහට මම ස්ක්‍රීන් රෙකෝඩ් දාලා තියෙන හින්දා අපිට මේක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ app එක open වුණාන් පස්සේ ඔයාලට කැමති පින්තූරයක්, වීඩියෝ එකක් එහෙම නැත්නම් app එකක් උඩ මේ app එකට දාලා hide කරගන්න. ඉතින් මම දැන් ෆොටෝ එකක් දැම්මන් පස්සේ ඔයාලට පේන්නේ නැති අර විදිහට ෆොටෝ එක ගිහලා lock වෙනවා. ඉතින් ඔන්න ඔයාලට ෆොටෝ එකක් එහෙම නැත්නම් වීඩියෝ එකක් app එකක් hide කරගන්න පුළුවන්. ඉතින් අද අපි මෙන්න මේ calculator app එකෙන් මෙන්න මෙහෙම තමයි app එකක් වීඩියෝ එකක් hide කරගත්තේ. හරි ඉතින් අපි බලමු කොහොමද මේක හදාගත්තන් පස්සේ මේ app එකට log වෙලා ආයේ password එක එහෙම ගහලා මේකට log වෙන්නේ කොහොමද කියලා. හරි ඉතින් මම දැන් අපේ calculator app එක open කරලා අපේ password එක ගහ ගන්න ඕන. ඉතින් මම දැන් මෙතන password එක ගහනවා. ඔයාලට පේන්නේ නැති සමාන කිරීම දුන්න ගමන් අපි ගියා එතන. ඔයාලට මේක පේන්නේ නැහැ. අදට වීඩියෝ එක ඉවරයි. හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.